අද අපි මගේ මාළු ටැංකියක් කරනවා. තව යාළුවෙක් එක්ක ඇල්ලෙන්නෙත් නැහැ. මේ ඉන්නේ කැට් ෆිෂ්. එයා බාගම් මේකට. මේ ඉන්නේ ඊයේ ගෙනාවු කාෆ් කෙනෙක්. මේ අන්න අපෙන්නා බොයිස්. අර එන්නේ. ඉන්න බොයිස් තව කාෆ් කෙනෙක්. ඌ කළු පාටයි. ඔව් සුදුයි කළුයි තැඹිලිත් තියෙනවා. එයාත් දාගමු අපි. අතරගම මේකේ වාරලියකුත් ඉන්නවා. ඔව් එයා වල්ලන්නේ ලොකු එක්කෙනෙකුයි පොඩි එක්කෙනෙකුයි දෙන්නෙක් ඉන්නවා. අන්තිමට අල්ලන්නේ තාට ඇඟි සුද්ද ඉන්නේ ඉන්නේ ඊයේ ගෙනාව එක්කෙන රත්තරන් පාටයි. තව ටැංකි සුද්දෙකුත් ඉන්නවා. උන් අල්ලන්න පට්ට අමාරුයි. ඔව්. මෙන්න තව මේ කැට් ෆිෂ් කෙනෙක් එයා තුවාලේලා හොඳ කරලා තියෙන්නේ දැන්. ටැංකි සුද්දකෝ. ඒක අල්ලන්න අමාරුයි අන්තිමට තමයි එයාව අල්ලගන්න ඉන්නේ අපිට. තව කාෆ්ලා ඉන්නව නේද? ඔව් තව ඉන්නවා කාෆ්ලා. ගොල්ලන් ඔය මෙතන අයින් ඉන්න කාෆ් කෙනෙක්. මෙතන තියෙන පොඩි එකේ ටේල් එකනේ. මේකේ දෙවෙනි කොටස ගේන්න හදන්නේ. ඔන්න වතුර පිරීලා ඉවරයි වෙන්නන්න හොඩ බෙහෙත් දාලා තියෙන්නේ. ඔන්න අපේ ලොකුම වාල්ලියව දානවා මේ. ඔන්න යාව දාමු අපි. කුඹගෙන ඉන්නේ. ඕන් ගියා සුපිරියටම ඉන්නවා. ඔන්න අපි ටැංකව දාමු. ටැංක පයින්නවා. ඔන්න ඉන්න මේ ටැංකි සුද්ද අල්ලන්නත් බෑ අන්න අල්ලගත්ත බොයිස්. අන්න අල්ලගත්තා. මේ ඉන්නේ ටැංකි සුද්ද තමයි බොයිස්. එයා දාමු. ටිකිස් ගාලා ගියා. අපි දැන් අප පොඩි පැටියව දාගමු. මේ ඉන්නේ පැටියා. ජෑම් කරාමි. දංකලනවා. අන්න ගියා. ඒ බාල්දියේ ඉවරයි. ඔන්න දැන් අපේ පොඩි සෙට් එක තමයි දාන්න යන්නේ. වතුර ටිකක් අඩු කරගමු. ඒගොල්ලන් නැත්තම් අන්න කැට් ෆිෂ් වල දෙන්නේ පැනලා. කැට් ෆිෂ් දෙන්නෙන් පැනලා. අන්න තව එක්කෙනෙක්. ඔන්න ඉතින් මෙන්න මේගොල්ලෝ තියා යනවා. ඔව්. දැන් ඔන්න අපි දාගමු බොයිස්. කැට් ෆිෂ් කෙනෙක් නේද? අනේ කාෆ් කෙනෙක් රත්තරන් පාට එක්කෙනෙක් ඔය. එයා යනවා. නිල්ම නිල් පාටයි දැන් නම්.